හරි. ඉතින් අදත් අයබෝන් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අපේ කාන්තාව ආර්ශිවයේ ගොඩක් අය ඉක්මනට සුදු වෙන්න කියලා හිතාගෙන ඔය එක එක ගොඩක් ක්‍රීම් වර්ග පාවිච්චි කරනවානේ. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කියන්නේ මේ ක්‍රීම් වර්ග පාවිච්චි කරන විදිහ නෙමෙයි. මේ භාවිතා කරන ක්‍රීම් වල. විශේෂයෙන්ම ඉක්මනින්ම සුදු වෙන්න භාවිතා කරන ක්‍රීම් වල තියෙන නරක පැත්ත සහ අඳුරු පැත්ත ඒ වගේම ඔයාට හැමට වෙන්න පුළුවන් දීර්ඝකාලීන භාවිතයෙන් වෙන්න පුළුවන් බලපෑම මොකක්ද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි කරගන්න ලේසි වෙන්න මම මේක පොයින්ට් 6කට ලිස්ට් කරගත්තා. ඉතින් එහෙනම් බලමු මොකද්ද පළවෙනිම එක කියලා. හරි. ඉතින් පළවෙනි එක තමයි මේ මර්කරි කියන්නේ. මර්කරි කිව්වම ඔයගොල්ලෝ දන්නවා මර්කරි කියන්නේ රසදිය වලට. ඉතින් මේ රසදිය අන්තර්ගත ක්‍රීම් වර්ග සාමාන්‍ය ලංකාවේ නැහැ. නමුත් අර හොරපාරෙන් එන ක්‍රීම් තියෙනවා ඉක්මනටම සුදු වෙන ගාන ක්‍රීම් වල ගොඩක් රසදිය අන්තර්ගත වෙනවා. ඉතින් මේ හොරපාරෙන් එන ක්‍රීම් වල මේ රසදිය අන්තර්ගත වුණොත් ඒ වගේ ක්‍රීම් එකක් දීර්ඝකාලීනව තිස්සේ පාවිච්චි කරොත් මොකද වෙන්නේ කියලා බලමු. ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපේ හැමේ වර්ණය තීරණය කරන්නේ මේ මෙලනින් වලින්. ඉතින් මේ මෙලනින් හැදෙන්න අපේ හැමට ඕන කරනවා මේ තයිරොසිනේස් කියන එන්සයිමය. දැන් හිතන්න මේ තියෙන්නේ තයිරොසිනේස් කියන එන්සයිමය කියලා. මම මේ මූණක් එක්ක මේ කැල්ලක් දාලා ඉඳලා තියෙන්නේ තයිරොසිනේස් කියන එන්සයිමය කියලා හිතන්න. එතකොට මේ තයිරොසිනේස් කියන එන්සයිමයට පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා මේ සල්ෆ් හයිඩ්‍රයිල් කියන කාණ්ඩයක්. සල්ෆ් හයිඩ්‍රයිල් කියලා කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ මර්කරි වලින් කරන්නේ මේ සල්ෆ් හයිඩ්‍රයිල් කියන කාණ්ඩය ඉන්ඇක්ටිවේට් කරන එක. කියන්නේ මේකේ ක්‍රියාකාරීත්වය නැති කරනවා. මේ ක්‍රියාකාරීත්වය නැති කරාට පස්සේ තයිරොසිනේස් කියන එන්සයිම හැදෙන්නේ නැහැ. ඒක නිසා මෙලනින් කියන වර්ණකය නිපද වෙන්නේ නැහැ. කියන්නේ හැමේ මෙලනින් වැඩි නම් ඒ හැම කළු පැත්තට. එහෙනම් ඒ කියන්නේ අඳුරු පැත්තට බරයි. ඒකට මේ තයිරොසිනේස් කියන එන්සයිම නැති වුනහම මෙලනින් හැදෙන්නේ නැහැ. ඒක නිසා හැම සුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර බොහොම ඉක්මනටම සුදු වෙන්න පටන් ගන්නවා මේ රසදිය අන්තර්ගත ක්‍රීම් ගෑවහම. ඒකෙන් වෙන්නේ මෙන්න මේ මෙලනින් කියන වර්ණකය හදන එක අඩු කරන්න. නමුත් දීර්ඝකාලීනයක් තිස්සේ මේ මර්කරි අන්තර්ගත ක්‍රීම් පාවිච්චි කරොත් මොකද වෙන්නේ කියලා දැන් බලමු. ඉතින් මේ මර්කරි කියන්නේ ඉමීඩියට් සිස්ටම් ඇබ්සෝප්ෂන් එකක් තියෙන කෙමිකල් එකක්. ඒ කියන්නේ මේ මර්කරි ඇඟේ අපේ හැමේ ගෑවහම ඉතාමත් ඉක්මනටම අපේ රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආගේ කිඩ්නි ඩැමේජ් වෙන්න පුළුවන්, නියුරොලොජිකල් ඉෂුස් වෙන්න පුළුවන්. වැදගත්ම වෙන්නේ පර්මනන්ට් ස්කින් ඩිස්කලරේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නැවත රිවර්ස් කරන්න බෑ. කියන්නේ වගේ හැම පාට වෙනස් වෙලා යනවා සදාකාලිකවම. ඒක ආපහු මොන ක්‍රීම් එක ගාලවත් රිවර්ස් කරන්න බෑ. නිසා හොඳට මතක තියාගන්න ඔයාලා ඉක්මනට සුදු වෙන්න කියලා ක්‍රීම් ගන්නවා නම් ඒකේ මර්කරි අන්තර්ගත වෙනවා නම් කිසිම හේතුවක් මත පාවිච්චි කරන්න යන්න එපා. ඉතාමත්ම භයානක පිළිකා කාරකයකුත් වෙනවා මේ රසදිය කියන එක. හරි. එහෙනම් බලමු ඊළඟ එක මොකක්ද කියලා. ඊළඟ එක තමයි මේ හයිඩ්‍රොකොයිනෝන් කියලා කියන්නේ. හයිඩ්‍රොකොයිනෝන් කියන්නේ හොඳ බෙහෙතක්. කිඩි කාලීනව වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කරනවා නම් හොඳ බෙහෙතක්. නමුත් ඒකත් ලොන්గ్ ටර්ම් පාවිච්චි කරොත් ඒකිනුත් විවිධාකාරයේ අතුරු ආබාධ එන්න පුළුවන්. එහෙනම් බලමු මේ මොකක්ද කියලා. ඉස්සෙල්ලා කියන්නම්කෝ හයිඩ්‍රොකොයිනෝන් වලින් කොහොමද හැම සුදු කරන්නේ කියලා. ඉතින් රසදිය වලින් වගේම තමයි හයිඩ්‍රොකොයිනෝන් වලින් කරන්නේ මේ තයිරොසිනේස් කියන එන්සයිමය කම්පිටිටිව්ලි ඉන්හිබිට් කරනවා. ඒ කියන්නේ තරගකාරීව මේ තයිරොසිනේස් එක්ක තරගකාරීව ක්‍රියා කරලා මේ තයිරොසිනේස් වල ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවහිර කරලා දානවා. ඉතින් එතකොටත් මේ මෙලනින් කියන වර්ණකය හැදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසාත් හැම සුදු වෙන්න ගන්නවා. නමුත් මේ හයිඩ්‍රොකොයිනෝන් ලොන්గ్ ටර්ම් යූස් කරද්දී ඔයගේ හැමට ඇති වෙනවා මේ ඔක්‍රොනොසිස් කියන තත්ත්වයක්. ඒ ඔක්‍රොනොසිස් කියන්නේ එතකොට මේ ඔයගේ හැමේ තැම්පත් වෙනවා මේ හෝමොජෙන්ටිස්ටික් කියන ඇසිඩ් එක. ඉතින් මේක තැම්පත් වුණාට පස්සේ ඔයගේ හැම නිල් පාට සහ කළු පාට හැරෙන්න ගන්නවා. ඒ වගේම හැම ගොඩක් තුනී වෙන්නත් බලපානවා. ඒක නිසා පාවිච්චි කරන ක්‍රීම් වල හයිඩ්‍රොකොයිනෝන් තියෙනවා නම් ඒක දීර්ඝකාලීනයක් වෙන මාස 6ක් 7ක් වගේ ලොකු කාලයක් එක දිගට පාවිච්චි කරන්න කලින් අනිවාර්යෙන් වෛද්‍යවරයාගේ උපදෙස් ඇතුව පමණක් පාවිච්චි කරන්න. මොකද හයිඩ්‍රොකොයිනෝන් කියන්නේ ලොන්గ్ ටර්ම් යූසේජ් එකට හොඳ බෙහෙතක් නෙමෙයි. ඉතින් අනිත් එක තමයි මේ টොපිකල් ස්ටිරොයිඩ්. ඒ කියන්නේ ඔයාලා ස්ටිරොයිඩ් කියන එක අහලා තියෙනවනේ. සාමාන්‍යයෙන් ඔය ඕරල් ස්ටිරොයිඩ්, টොපිකල් ස්ටිරොයිඩ් කියලා තියෙනවා. ඉතින් මේ හැමේ ආලේප කරන ස්ටිරොයිඩ් ගත්තොත් එහෙම මේ හැමේ ආලේප කරන ස්ටිරොයිඩ් දීර්ඝකාලීන තිස්සේ පාවිච්චි කරන්න හොඳ නැහැ. ඉතින් මේකේ සයන්ස් එක මොකක්ද කියලා කියනවා නම් මේ ස්ටෙරොයිඩ් වලට පුළුවන් මේ ෆොස්ෆොලයිපේස් A2 කියන එක ඉන්හිබිට් කරන්න. ඒ කියන්නේ මේ ෆොස්ෆොලයිපේස් A2 කියන ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය නැති කරලා දාන්න. ඉතින් මේ නිසා තමයි ඔය ස්ටෙරොයිඩ් ආලේප කරාම හැමේ තියෙන ඉදිමුම් ප්‍රදාහ තත්ත්ව එහෙම නැති වෙන්නේ. ඒ වගේම මේ ස්ටෙරොයිඩ් වලට පුළුවන් වාගේ මේ රුධිර කේශනාලිකා සංකෝචනය කරන්න. කියන්නේ වැසෝ කන්ස්ට්‍රික්ෂන් ඉෆෙක්ට් එකක් තියෙනවා.
මේක නිසා ඔය ස්ටෙරොයිඩ් ආලේප කරාට පස්සේ අර తాවකාලිකව සුදු වීමක් වගේ දකින්න පුළුවන්. හැබැයි ඒක පර්මනන්ට් සුදු වෙන එකක් නෙමෙයි. අනිත් එක තමයි මේ ස්ටෙරොයිඩ් ලොන්ග් ටර්ම් යූස් කරනකොට ස්කින් තිනින් වෙන්න පුළුවන්. ඕකට අපි කියනවා එපිඩර්මල් ඇට්‍රොපි කියලා. ඒ වගේම ස්ටෙරොයිඩ් ඔයගොල්ලෝ ඕරල් ස්ටෙරොයිඩ් උනත් ඒ කියන්නේ මුඛ මාර්ගයෙන් ගන්න ස්ටෙරොයිඩ් පාවිච්චි කරනවා වුණත් මතක තියාගන්න මේ ස්ටෙරොයිඩ් වලට තියෙනවා ඉමියුනෝ සප්‍රෙෂන් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ ඔයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන ප්‍රබලත්වය යම් තාක් දුරකට පහත හෙලන්න මේ ස්ටෙරොයිඩ් වලට පුළුවන්. ඒක නිසා මේ ස්ටෙරොයිඩ් පාවිච්චි කරද්දී හැමේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මට්ටම පහළ ගියොත් ඒ කියන්නේ හැමට හිතකර බැක්ටීරියාව ජීවත් වෙනවනේ. ඉතින් ඔය හැමට හිතකර බැක්ටීරියාවත් විනාශ වෙලා ගියොත් මේ ස්ටෙරොයිඩ් දීර්ඝකාලීන තිස්සේ පාවිච්චි කරන එක නිසා සිවියර් ඇක්නි වගේම ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන්. සිවියර් ඇක්නි කියන්නේ මහ පරිමාණයෙන් කුරුලෑ දාන්න පුළුවන් මේ ස්ටෙරොයිඩ් කියන එක දීර්ඝකාලීන තිස්සේ පාවිච්චි කරොත්. ඒ වගේම ඉන්ෆෙක්ෂන් කියන්නේ විවිධ අසාත්මිකතා. ඒ කියන්නේ විවිධ ආසාදන ඇති වෙන්න පුළුවන්. මොකද මේ ස්ටෙරොයිඩ් දීර්ඝකාලීනව පාවිච්චි කරනකොට හැමේට බලාපොරොත්තු වෙන ප්‍රතිශක්තිකරණ මට්ටම පහත යනවා. ඒක නිසා මේ මම කිව්ව මෙන්න මේ ආකාර දෙක ඇති වෙන්න පුළුවන්. ඉතින් තව එකක් තමයි මේ ගොඩක් අය විශේෂයෙන්ම පාවිච්චි කරන බෙහෙතක් තමයි රෙටිනොයිඩ්ස් කියලා කියන්නේ. ඉතින් රෙටිනොයිඩ්ස් කියන්නේ හොඳ බෙහෙතක්. කෙටි කාලිනව වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරනවා නම් නමුත් දීර්ඝකාලීනව පාවිච්චි කරොත් මොකද වෙන්නේ කියලා මම දැන් කියන්නම්. ඉතින් මේ රෙටිනොයිඩ්ස් වලින් මුලින්ම වෙන්නේ ඔයාලා දන්නවා අපේ හැමේ ඕනම හැමේ නෙමෙයි ඕනම තැනක සෛල තියෙනවා. ඉතින් මෙන්න මේ සෛල වල නැස්ටි තියෙනවා රෙටිනොයිඩ් ඇසිඩ් රිසෙප්ටර්ස් කියලා જાතියක්. ඒ කියන්නේ RIRS කියලා කියනවා. ඉතින් මේ රෙටිනොයිඩ් ගිහිල්ලා ඔන්න ඔය රිසෙප්ටර්ස් වලට සම්බන්ධ වෙලා ඔන්න ඔය රිසෙප්ටර්ස් වල ක්‍රියා කරලා සමේ සෛල අලුත් වෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ හැමේ සෛල මැරුණු සෛල ඉවත් වෙලා අලුත් සෛල හැදෙන ශීඝ්‍රතාවය වැඩි ගන්නවා. නමුත් මේක අධික සාන්ද්‍රණයෙන් දීර්ඝකාලීනයක් තිස්සේ පාවිච්චි කරොත් අර හැමේ සෛල හැදෙන ශීඝ්‍රතාවය වැඩි වෙන නිසා හැම ගැලවි යන්න පුළුවන්. ඒ වගේම හැම රත් වෙන්න පුළුවන්. තව එකක් තමයි ඔයාගේ හැම හිරු එළියට දක්වන සංවේදීතාවය වැඩි වෙන්න පුළුවන්. රෙටිනොයිඩ් උනා දීර්ඝකාලීනයක් තිස්සේ පාවිච්චි කරනවා නම් සැලකිලිමත් වෙන්න ඕන. මේ මුඛ පාවිච්චි කරත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරන්න ඕන. ඉතින් අනිත් එක තමයි මේ ගෙදරදි කරන අත්බෙහෙත්. මේක නම් ඔයාලා හිතන්නේ අපි ගෙදරදි කරන හන්ද ගොඩක් සේෆ් කියලා. නමුත් මම කියන්නම් යම් තාක් දුරකට සේෆ් වෙන්නත් යම් තාක් දුරකට සේෆ් නොවෙන්නත් හේතුව මොකද්ද කියලා. ඉතින් මුලින්ම කිව්වොත් අපේ හැමේ pH අගය ආසන්න වශයෙන් දල වශයෙන් 4.5 5.5 අතර වෙනවා. කියන සාමාන්‍ය අපේ හැම ආම්ලික පැත්තට බරයි. ඔයාලා ගෙදරදී ඔය ගොඩක් අය ලෙමන් ජූස් වලින් මූණ හොදනවා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. සමහර කාන්තාව ඉන්නවා මේ බේකින් සෝඩා පාවිච්චි කරලා හැමට ප්‍රතිකාර කරනවා. ඉතින් මේ ලෙමන් ජූස් කියන්නේ ගොඩක් ඇසිඩික් එකක්. ඉතින් මේක දීර්ඝ කාලයක් තිස්සේ ලෙමන් ජූස් දෙහි විෂ වගේ දේවල් මූණට දාලා පාවිච්චි කරනකොට එකෙන් ඔයාගේ සම පිලිස්සෙන්න පුළුවන්. ඒ වගේම හිරු වෙලීට දක්වන සංවේදීතාවය වැඩි වෙලා ඔයාට ඒක අවුවේ යන්න බැරි වෙන තත්යකටපත් වෙන්න පුළුවන්. මේ ලෙමන් ජූස් වල ප්‍රතිඵලදායීතාවයක් නැත්තේ නැහැ තියෙනවා. මොකද කිරණාශක හැකියාවක් වගේ දේවල් තියෙනවා. නමුත් දිගින් දිගටම පාවිච්චි කරනකොට මම මේ කිව්ව සම පිලිස්සීම හිරු වෙලීට දක්වන සංවේදීතාවය වැඩි වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් වලින් ගෙදරදී කරන මොන හරි ප්‍රතිකාර තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන දිගින් දිගටම කරනවා නම් අනිත් එක තමයි මේ බේකින් සෝඩා වගේ දේවල් පාවිච්චි කරොත් ඒකෙනුත් පුළුවන් ඔයාගේ හැමේ තියෙන ස්කින් බැරියර් එක. මොකද මේ බේකින් සෝඩා කියන්නේ භාෂ්මිකයි. ලෙමන් ජූස් ආම්ලිකයි, බේකින් සෝඩා භාෂ්මිකයි. ඒක නිසා මේ ස්කින් බැරියර් එක විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා ඩ්‍රයි ස්කින් එකක් ඉන්න පුළුවන්. මොකද අපි කියනවා TEWL තත්ත්වයක් කියලා. කියන්නේ ට්‍රාන්ස් එපිඩර්මල් වෝටර් ලොස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳ නැහැ. හැමෙන් ඉක්මනට හැමේ තියෙන වතුර ටික අයින් වෙලා ගිහිල්ලා ගොඩාක් ඩ්‍රයි ස්කින් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික මතක තියාගන්න. විශේෂයෙන්ම ලෙමන් ජූස් වලින් මූණ හොදනවා නම් ඒ වගේම බේකින් සෝඩා පාවිච්චි කරනවා නම් අපිට ප්‍රතිපාර කරන්න. අනිත් එක තමයි කිසිම හේතුවක් මත කුරුලෑවල ටූත් පේස්ට් ගන්න එපා. ඒකත් හොඳ නැහැ. ඒකත් නිරදි කියන්න ඕනේ. ඉතින් අනිත් එක තමයි ඔයාලා මේ ඇග්‍රෙසිව් කෙමිකල් පීල්ස් කියන එක. ඔයාලා පාවිච්චි කරනවානේ ග්ලයිකෝලික් ඇසිඩ්, ඒ වගේම සැලිසිලික් ඇසිඩ් කියලා. ඉතින් මේවත් නරක නැහැ. මේවත් හොඳ ආලේපන වර්ග කිටි කාලීනව වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරනවා නම් නමුත් දීර්ඝ කාලීනයක් තිස්සේ පාවිච්චි කරනවා නම් මේ ග්ලයිකෝලික් ඇසිඩ් වලිනුයි සැලිසිලික් ඇසිඩ් වලිනුයි වෙන්නේ හැමේ සෛල අතරේ තියෙන බැඳීම නැති කරන එක. ඒ කියන්නේ කෙරටොලිටික් ඉෆෙක්ට් එකක් දෙනවා. ඉතින් එහෙම වුණාම වගේ හැමත කිමිකල් බර්න්ස්, ඒ කියන්නේ රසායනික පිලිස්සීම වෙන්න පුළුවන්. ඒ ගාම එක්සෙසිව් ඩ්‍රයිනස්, ඒ කියන්නේ හැමේ තියෙන අවශ්‍ය රෙරමණේ රඳවා ගන්න නැතුව හැම ඕනට වඩා වියලෙන්න පුළුවන්. ඒ වගේම පර්මනන්ට් ස්කාරින්. කියන්නේ මේ දෙක පාවිච්චි කරොත් ඒ කියන්නේ කවදාවත් අයින් කරන්න බැරි ලප කැලල් හැමට එකතු වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔයාලට දැනටමත්
මෙන්න මේ දේවල් වැරදි විදිහට පාවිච්චි කරලා සමහරුන්ගේ ලප ඇවිල්ලා ඇති, හැම රතු වෙලා, කැලල් මතු වෙලා, අන්තිම සුදු වෙන්න පාවිච්චි කරපු එකෙන් හැම නිල් පාට වෙලා, කළු පාට වෙලාම ගිහිල්ලා ඇති. එහෙම වෙලා තියෙන්නේ මේවා නිසි වෛද්‍ය උපදේශකින් තොරව දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කිරීම පිළිබඳව කෙසේ වෙතත් මේ මර්කරි කියන එක නම් අන්තර්ගත දේවල් කිසිම හේතුවක් මත පාවිච්චි කරන්න එපා. ඒක කොහොමත් හොඳ නැහැ. මේ කියන ඒවා නම් බෙහෙත් වල අන්තර්ගත වෙනවා. ඒවා ගැටලුවක් නැහැ. කෙටි කාලීන භාවිතයේදී වෛද්‍ය උපදෙස් ඇතුව නමුත් දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කිරීම වෛද්‍ය උපදේශකින් තොරව කිසිසේත්ම නිර්දේශ කරන්නේ නැහැ. නිසා කොහොමත් ඔයා හැමේ මූණට හරි හැමට හරි මොනවා හරි ප්‍රතිකාරයක් කරනවා නම් අනිවාර්යයෙන්ම සමය රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම මත පමණක් ප්‍රතිකාර කරන්න. නැත්නම් ලෙඩ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොකද සුදු වෙන්න කියලා හිතාගෙන කරන ප්‍රතිකාර වලින්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද මේක මේ කියන්න ඕනේ. මම මේ බොහොම කෙටියෙන් කිව්වේ. ලොකුවට විස්තර කරන්න ගියොත් මේක ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මෙහෙම කෙටියෙන් පොඩ්ඩක් බෝඩ් එකේ ලියාගෙන විස්තර කරේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේම වැදගත් විදියකින් වීඩියෝ එක බලලා නම් කමෙන්ට් එකකුත් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මට ටයිම් හම්බ වෙන විදියට රිප්ලයි කරන්නම්. යාළුවොත් දැනගන්න ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් උත් කරන්න අමතක කරන්න බෑ. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.